අයිබෝවන් අශාරුජර YouTube channel ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි ඉස්සෙල්ලා වීඩියෝ එකකින් අරන් ආවා 16 15 වෙනි ප්‍රශ්නේ දක්වා MCQ 2017 පේපර් එකේ. දැන් අපි 16 ඉඳන් 25 දක්වා තියෙන MCQ 10 සාකච්ඡා කරනවා. MCQ වලට අදාළ સિદ્ધාන්ත ටිකත් එක්ක. හරි. අපි යන් 16 වෙනි ප්‍රශ්නෙට. 16 වෙනි ප්‍රශ්නය කොහොමද තියෙන්නේ? පන්තියක සිසුන් විසින් පරීක්ෂණයකදී ලබාගත් ලකුණු ඇසුරින් පිළියෙල කර සංඛ්‍යාත ව්‍යාප්තියක් පහක් දැක්වේ. සංඛ්‍යාත ව්‍යාප්තියේ තොරතුරු භාවිතයේ දී ඇති අසම්පූර්ණ ජාල රේඛය සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. හරි. මම මේකේ තියෙන මේ කොටු විස්තර අඳින්න නැතුව දල වශයෙන් අදහසක් අරගෙන ඔයාලට මම කටුසරණක් ඇඳලා දෙන්න. හරි. දැන් මේකේ මේ 0.5 3යි කියලා තියෙනවනේ. ඒක නම් පැහැදිලිව ලකුණු කරලා තියෙනවා. 5 10. ඒතර තරම 5න් 5ට යනවා වගේ අදහසක් තියෙනවා. මොකද අවස්ථා දෙකකට 5න් 5 ගිහින් තියෙනවා. 0.5 3යි 5 10යි 10යි. එතකොට 5 10යි 10යි කිව්වහම 5 ඉඳන් 10 වෙනකන් තියෙන තීරුවට 10ක් අඳින්න ඕනි. මේක 5 මේක 10 බිංදුව ඉරා 5ට තියෙන්නේ 3. ඔය වගේ. මේක 5න් මේක 10 මේක 15 වගේ. හරි. ඊට පස්සේ 10 ඉඳන් 20ට 10යි. 10 ඉඳන් 20ට 10යි කිව්වහම 10 ඉඳන් 20ට 10යි කිව්වහම ඒක අපි බෙදනවා දෙකට. ඇයි මේ බෙදන්නේ? දැන් අර හැම එකක්ම තියෙන්නේ 5 10 බිංදුව 5 ওই විදිහට 5න් 5ට යන්නේ. මේ 10 ඉඳන් 20 විතරක් පහේ අවස්ථා දෙකක් තියෙනවා. ඉතින් ඔයා මෙතන 10ක් ලකුණු කරලා ගෙදර ආවොත් 10 15 20 කවුරු හරි කෙනෙක් 10 ලකුණු කරලා මේ විදිහට ගෙදර ආවොත් එයාගේ උත්තරේ වැරදි. 10 ඉඳන් 20 වෙනකන් සම්පූර්ණයෙන්ම තියෙන්නේ 10ක්. ඉතින් 10 දෙකට බෙදන්න ඕනි. බෙදලා 5ක් වෙනවා. එහෙනම් මේ තීරුවේ උස 5යි. එතකොට අපි හිතමු මෙතන 5 තියෙන්නේ කියලා. එහෙනම් මේ පහේ ඒවා දෙකක්. ඔයා වැඩේ පැහැදිලි වෙන්න මැද පොඩි කඩිරක් ගන්න. දැන් මෙතන 5ක් තියෙනවා මෙතනත් 5ක් තියෙනවා 5යි 5යි 10යි. 10 නිරූපණය වෙනවා. මෙතන තමයි 10 එන්නේ. ඔය විදිහට. අපි හිතුවා මේක 5 මේක 10 කියලා. මේ උස පොඩ්ඩක් වෙනස් වෙලා දෙනවා. මෙතන 5ට ගත්ත ප්‍රමාණය මෙතන 5කට ගත්ත ප්‍රමාණය වෙනස් වෙලා දෙනවා. මේක අපි අඳින නිසා අදහස ඔයා තේරුම් ගන්න මේක සම්පූර්ණ මම අදහසක් ගන්න විතරයි අඳින්න ඔයාට. ඉතින් තේරුම් ගන්න තියෙන දේ තමයි මේ ප්‍රස්තාරයේ ලකුණු කිරීමේදී මෙන්න මේ අවස්ථාවේදී 10 ඉඳන් 20 වෙනකන් තරම 10 කියලා අවස්ථා දෙකකට එන්නේ. ඒ නිසා අපි මේ 10 දෙකට මැදින් බෙදලා පහ පහ අඳින්න ඕනේ. ඒක තමයි මේකේ ඉගෙන ගන්න තියෙන කතාව. හරි. ඊළඟට 17 රූපේ xy යන ඕ කේන්ද්‍රයේ වෘත්තයේ ජායකි z ලක්ෂ්‍ය xy මත පිහිටා ඇත්තේ රූපේ දී ඇති පරිදිය පහත දී ඇති එක් එක් ප්‍රකාශය නිවැරදි නම් හර ලකුණද වැරදි නම් වැරදි ලකුණද ඉදිරියෙන් ඇති කොටුව තුල යොදන්න. හරි. xy සමාන 2xz කියලා තියෙනවා. රූපේ xy යන ඕ කේන්ද්‍රයේ වෘත්තයේකි අපි මේක ඇඳලෙමු රූපය. උදේට වැඩියෙන් පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් වෙන රූපෙත් එක්කම යනකොට o ඔය විදියට එනවා x වෙනවා මෙතෙන්ට z එනවා මෙතෙන්ට y. මේක අංශ ගන්නවා කියන්නේ මේක ජායක් කියන එක පැහැදිලි. රූපේ xy අනු O කේන්ද්‍රයේ වෘත්තයේ ජායකි හරි. z ලක්ෂය xy මත පිහිට ඇති රූපයේ ඇති පරිදිය z ලක්ෂය xy මත පිහිට ඇති හරි. හර ලකුණ නම් හරිනම් හරිද වැරදි නම් වැරදිම දන්නලු. xy සමානයි 2යි xz කියලා කියනවා. xy සමානයි 2යි xz. මේක වගේ දෙගුණයක් කියනවා xy. මේක 5යි නම් මේක 5යි නම් මේක 5යිනේ. ඒතර මේක 10ක් වෙනවා. xy 10යි. හරි. මේක 5යි. කතාව පැහැදිලි ඒක හරි. xoy සමානයි 2යි xoz කියලා කියනවා. xoy මේකනේ මෙන්න මේ කෝණය 2යි xoz කියලා කියන xoz. කියන්නේ මේ කෝණය සමච්ඡේදනය වෙනවා කියලා තමයි පැහැදිලි කරන්නේ. අපි බලමු මේක එහෙමද කියලා. දැන් මේ වගේ ඇන්දාම වෙන මේ කෝණයට මේ පාදෙට මේ පාද සමාන. මේක අංශ ගන්න මේකත් ගන්න මේක පොදු පාද. අංග සම කරන්න පුළුවන්. එහෙනම් මේගොල්ලෝ කියන කතාව පැහැදිලි. එහෙනම් මේකේ ප්‍රකාශ දෙකම හරි. එහෙනම් 17 වෙනි ප්‍රශ්නේ උත්තර දෙකම හරි. 18
රූපේ A මගින් ප්‍රදීපාගාරයක P හා Q මගින් බෝට්ටු දෙක අද දැක්වේ. ප්‍රදීපාගාරයක් සහ බෝට්ටු දෙකක් දක්වනවා. ඉතින් P හා Q මගින් බෝට්ටු දෙකක් දැක්වේ. P බෝට්ටුවේ සිටින පුද්ගලයෙක් අංශගතියක ආරෝහණ කෝණයෙන් ප්‍රදීපාගාරයේ මුදුනේ වන B නිරීක්ෂණය කරයි. B සිටින පුද්ගලයෙක් අංශක 20ක අවරෝහණ කෝණයකින් Q බෝට්ටුව නිරීක්ෂණය කරයි. ඊට පස්සේ කියනවා එම තොරතුරු නිරූපණය කරන්නලු මේ තියෙන දත්ත සටහනේ. මේ වගේ තැනක B ගමු අපි. AB මග ප්‍රදීපාගාරයේ P හා Q මගින් කුඩා බෝට්ටු දැක්කේ බෝට්ටුවේ සිටින පුද්ගලයෙක් 30ක ආරෝහණ කෝණය. හරි. මම මේ ගාන කිව්වේ මට අවබෝධ කරගන්න මේකේ තියෙන ගාන. AB මගින් ප්‍රදීපාගාරයක P හා Q මගින් කුඩා බෝට්ටු දෙකක් දැක්වේ. P බෝට්ටුවේ සිටින පුද්ගලයෙක් අංශක 30ක ආරෝහණ කෝණයකින් අංශක 30ක ආරෝහණ කෝණයකින් මුදුන B නිරීක්ෂණය කරයි. හරි. P වල ඉන්න කෙනෙක් අංශක 30ක ආරෝහණ. එතකොට මේ ඉන්න S මට්ටම තියෙනවා නම් S මට්ටමින් උඩ තමයි ආරෝහණ කියලා කියන්නේ. S මට්ටමින් උඩ. එතකොට P බෝට්ටුවේ ආරෝහණ කෝණය. හරි. ආරෝහණ මේ තියෙන අංශක 30. S මට්ටමින් උඩ. ඊළඟට B සිටින පුද්ගලයෙක් 20ක අවරෝහණ කෝණයකින්. හරි. දැන් මෙන්න මේක නම් ඔයගොල්ලෝ ඇඳගනි හැමෝම මෙන්න මෙතන ඉන්න කෙනා Q බලන එක තමයි අඳින්නේ නැත්තේ. සමහර කට්ටිය කරන වැරද්දක් තියෙනවා මෙතන තිරස් රේඛාව අඳින්න නැතුව එයාලා මෙතනින් 20ක් අඳිනවා 20 ඇඳලා ඉවරලා උත්තර ඒක වැරදි. ඔයා කරන්න ඕනි ඉන්න තැනින් ඇහැලා කොහොම කරන්න ඕනි. මෙතන නම් ඇහැ මේ පොඩියට තියෙනවා. එහෙනම් මේ තිරස් මට්ටම එතන ඉඳන් Q වලට දුර. ඔය වගේ. කොයිකද කෝණය වෙන්නේ 20 මේක. පැහැදිලි. හරි. දැන් B වලින් P වලින් උඩට B පේන අංශක 30ක ආරෝහණ B ඉන්න කෙනාට Q පේන අංශක 20ක අවරෝහණ. නිරීක්ෂකයන්ගේ උසවල් නොසලකා හරින්න කියලා තියෙනවා. ඒ කියන්නේ උස ගන්න ඕනේ නැහැ කියලා තමයි කියන්නේ. හරි. ඊළඟට මේ ප්‍රශ්නේ හරිනේ. 18 19 බලමු අපි. A හා B න්‍යාස A සමානයි ඍණ 2 ධන 2 B න්‍යාසය ඍණ 1 2 කියලා තියෙනවා. මගින් දී ඇති AB න්‍යාසය සොයන්න. හරි. AB න්‍යාසය කියන්නේ ආයි න්‍යාසය ගුණ කරන්න ඕන. AB න්‍යාසය ගුණ කරන්න ඕන. කොහමද ගන්න? ඍණ 2යි ධන 2යි මෙහෙම ලියා ගන්නවා. ඊට පස්සේ ඍණ 1යි 2යි ලියා ගන්නවා. මෙතන තියෙන්නේ පේලි 2යි තීර පේලි 2යි තීර 1යි. පේලි 2යි තීර 1යි. මෙතන තියෙන්නේ තීර 1 පේලි 1යි තීර 2යි. දැන් ඔයාලට පේනවද මේ න්‍යාසෙ මේක අයින් වෙනවද? 2 වැඩි කිරීම 1 1 වැඩි කිරීම 2 තියෙනවා. මේක කැපිලා යනවා. පළමු න්‍යාසයේ තීර ගන්නයි දෙවන න්‍යාසයේ පේලි ගන්නයි ඉවත් වෙලා ගිහිල්ලා පළමු න්‍යාසයේ පේලි ඔන්න ආයෙ පාරක් කියනවා පළමු න්‍යාසයේ තීර ගන්නයි දෙවන න්‍යාසයේ පේලි අයින් වෙලා ගිහිල්ලා පළමු න්‍යාසයේ පේලි දෙවන න්‍යාසයේ තීරයි ඝනේවන න්‍යාසයක් හැදෙනවා. ඝනේවන න්‍යාසයක් හැදෙනවා. හරි. එතකොට 2 වැඩි කිරීම 2 න්‍යාසයෙන්. ඒ කියන්නේ මෙතන පැහැදිලිවම 2 වැඩි කිරීම 2 න්‍යාසයේ හැඩය වෙන්නේ මෙන්න මේ වගේ කතිර හතරක් අපි දා ගන්නවා දල අදහසක් ගන්න. හරි. දැන් ගුණ කරමු. ඍණ 2 වැඩි කරනවා ඍණ 1. ඍණ 2 වැඩි කිරීම ඍණ 1. ඍණ 2 වැඩි කරනවා ධන 2. ඍණ 2 වැඩි කිරීම 2. 2 වැඩි කරනවා ඍණ 1න්. 2 වැඩි කරනවා 2න්. ඔන්න ගානට පද 4 එනවා. ඍණ දෙවරක් 1 2යි ඍණ ඍණයි ධන. දෙවරක් 2 4යි ධනයි ඍණයි ඍණ. දෙවරක් 1 2යි ඍණ 2. දෙවරක් 1 4යි. ඔය විදියට උත්තර එන්න. පැහැදිලි? හරි. ඉතින් න්‍යාස දෙක ගුණ කරන හැටි චුට්ටක් බලන්න. ඔයාලට අවබෝධය එන්න ඕනේ. 2 ඍණ 4 ඍණ 2 4 කියලා එන්න ඕනේ න්‍යාසය. අපිට ඕන නම් මෙතන ඝණය දාන්න පුළුවන් 2 වැඩි කිරීම 2. ආයෙක පාරක් බලන්න. ඍණ 2 ඍණ 2 2 ඍණ 1 2 කියලා න්‍යාස දෙකක් තියෙනවා. මේ න්‍යාසයේ ඝණය 2 වැඩි කිරීම 1 පේලි 2යි තීර 1යි. මේ න්‍යාසයේ ඝණය පේලි 1යි තීර 2යි. එතකොට 2 වැඩි කිරීම 1 1 වැඩි කිරීම 2 කියලා එනවා. ඉතින් 2 වැඩි කිරීම 1 න්‍යාසය මේකෙන් තීර ගණනයි මේකෙන් පේලි ගණන අයින් වෙලා යනවා.
මේකෙන් තීරයි මේකෙන් පෙළ ඉවත් වෙලා ගිහලා මේ දෙක වැඩි කිරීම දෙක න්‍යාසයක් ඔයාලට හම්බ වෙනවා. හරි. ඊට පස්සේ දෙක වැඩි දෙක න්‍යාසයක් හම්බ වෙනවා. දැන් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම චතුරස්‍ර න්‍යාසයක් එන්නේ. පෙළේ තීරය සමානයි. චතුරස්‍ර න්‍යාසයක් එන්නේ. එතකොට ಗುಣ කරන විදිය මේ ඍණ දෙක මේ ඍණ එකකින් ಗುಣ කරනවා. මේ ඍණ දෙක මේ ධන දෙකෙන් ගුණ කරනවා. ඒතර උඩ කෑල්ල දෙක හරි. දෙක වැඩි කරන එකෙන් දෙක වැඩි කරන දෙකෙන් සුළු කරා මේ උත්තරේ. හරි. අඩුපාඩුවක් නැති වෙයි කියලා දෙනවා. ප්‍රශ්න තියෙනවා නම් ආයි පාරක් නැවත රෙකෝඩින් එක බලන්න. එතකොට නැවත නැවත මේක අහන්න. එතකොට ඔයාලට පැහැදිලි වෙයි කොහොමද මම හැදුවේ කියලා. ඊළඟ ප්‍රශ්නය. අපිට තව ජ්‍යාමිතික ප්‍රශ්නයක් තියෙනවා. මේක මෙම යා වෙනවා. ඔය විදිහට. මෙතන ආගේ 110යි. මේක x කියලා එනවා. මෙතන o මේක p මේක q. දී ඇති රූපයේ PQR යනු O කේන්ද්‍රයේ වෘත්තය මත පිහිටි ලක්ෂ 3කි. රූපයේ දී ඇති තොරතුරු ඇසුරින් x යාගේ සොයන්න කියලා කියනවා. හරි. PQ හා R යනු O කේන්ද්‍රයේ වෘත්තය මත පිහිටි ලක්ෂ 3ක්ලු. රූපයේ දී ඇති තොරතුරු ඇසුරින් x වලගේ අහනවා. හරි. දැන් මෙතන වෘත්ත චතුරස්‍රයක් කියන කතාව අපිට පාවිච්චි කරන්න බෑ. හරිද? මෙතන අපිට ගන්න තියෙන එකම දේ තමයි මෙන්න මේ කතාව. දී ඇති වෘත්තයක කේන්ද්‍රය මත ආපාදිත කෝණය වෘත්තය මත ආපාදිත කෝණය මෙන් දෙගුණයක් වේ. මේක a නම් මේක 2a. එහෙම නැත්නම් කේන්ද්‍රය මත ආපාදිත කෝණය වෘත්තය මත ආපාදිත කෝණය මෙන් දෙගුණයක් වේ. එතකොට b ගේ මෙන්න මේක. මේක b නම් මේක 2b. ඒ වගේ. sorry. මේක b නම් මේක 2b. මේක b නම් මේක 2b. කේන්ද්‍රය මත ආපාත කෝණය වෘත්තය මත ආපාත කෝණය වගේ දෙගුණ. මේ පරාවර්ත කෝණය කියන්නේ කියන්නේ. හරි. දැන් මෙතන 110 නම් මේක හොයාගන්න වෙන මුලින්. කීයද ඒක? දෙගුණය. POR පරාවර්ත 110 වැඩි කිරීම 2 220යි අංශක. පැහැදිලි. දැන් x වලගේ හොයන්න පුළුවන් කොහොමද? POR කෝණය හොයාගන්න ඕනි. සම්පූර්ණ ලක්ෂයක් වඩා 360යි 220ක් අඩු කර. 140යි අංශක කියලා. හරි. මේකට ඒතර අපි ප්‍රමේයයක් භාවිත කරනවා. මෙන්න මේක ගන්න. මම ලියන්නම්. කේන්ද්‍රය මත ආපාතිත කෝණය වෘත්තය මත ආපාතිත කෝණය මෙන් දෙගුණයක් වේ. ඔයාලා ගාන හදනවා නම් මේ ගාන හැදුවේ නැත්නම් වැරදි නම් මේ ප්‍රමේය ලියා ගන්න ඕනි. ඒ වගේම මේ දෙකත් පොඩි සටහනක් ඇඳලා තියාගන්න විභාගයට යන්න කලින් බලන්න. මම නැවත පාරක් මේ කියන්නම්. කේන්ද්‍රය මත ආපාත කෝණය වෘත්තය මත ආපාත කෝණය මෙන් දෙගුණයක් වේ. කේන්ද්‍රය මත ආපාත කෝණය කේන්ද්‍රය මත ආපාත මේ පරාවර්ත කෝණය වෘත්තය මත ආපාත කෝණය මෙන් දෙගුණයක් වේ. මෙයාගේ දෙගුණය මේක. ඒ වගේම මෙයාගේ දෙගුණය මේක. එහෙමයි. හරි. ඊළඟට 21 වෙනි ප්‍රශ්නය. වෙනි ප්‍රශ්නය. L කේන්ද්‍රය වූ කේන්ද්‍රයක ඛණ්ඩයක් රූපයේ ඇත. LM රේඛාවට LN රේඛාවත් සමදුරින් MN ඡාපය මත පිහින් ලක්ෂ සීමාවට අවශ්‍ය නිර්මාණ දරන සටහනක් අඳින්න කියලා තියෙනවා. හරි. දැන් අපි මේ රූපකරණ ඇඳගෙන ඉමු. මේක තමයි ඔයාලට විභාග පේපර් එකේ දීලා තියෙන එක. ඒක ඇඳලා ආයෙ අපි ගන්න කිව්ව L කේන්ද්‍රය වූ කේන්ද්‍රීකරණ රූපයේ ඇත. LM රේඛාවට, ඒ කියන්නේ මේ රේඛාවටත් LM රේඛාවට සමදුරින් MN ඡාපය මත පිහිට ලක්ෂය. හරි. එතකොට ඔන්න තවත් ප්‍රමේයක් තවත් පතයක් අපි කතා කරනවා. ඡේදනය වන රේඛා දෙකකට සමතුලින් ගමන් ගන්නා ලක්ෂයන්ගේ පතය වන්නේ එම රේඛා දෙක ඡේදනයෙන් සෑදෙන කෝණයේ කෝණ සමච්ඡේදකයයි. ඔන්න ආයෙ පාරක් කියනවා. ඡේදනය වන සරල රේඛා දෙකකට සමතුලින් ගමන් ගන්නා ලක්ෂයන්ගේ පතය වන්නේ එම රේඛා දෙක ඡේදනයෙන් සෑදෙන කෝණය. මේ තියෙන කෝණය. ඒ කෝණයේ කෝණ සමච්ඡේදකය තමයි අපි කියන කතාව. එතකොට මෙතන තමයි
චාපය මත පිහින ලක්ෂ්‍ය මේ කෝණ සමච්ඡේදකය. ඉතින් මේක තමයි අවශ්‍ය වෙන ස්ථානය. දැන් ඒතර මේ ලක්ෂ්‍ය අපිට හඳුන්වන්න කියලා ඉංග්‍රීසි අකුරක් නෑ. ලක්ෂ්‍ය කියන එක අපි සිදේ. උස 7 මීටර වූ සුජිවෘත සිලින්ඩරයක පරිමාව 88යි ඝන මීටර නම් සිලින්ඩරයේ පතුලේ අරය මීටර වලින් සොයන්න කියලා කියනවා. හරි. පතුලේ අරය R හා උස h වෙන සුජිවෘත සිලින්ඩරයක පරිමාව 5r වර්ග h මගින් දෙනු ලැබේ. 5 යගේ සඳහා 7 22 යොදා ගන්න කියලා කියනවා. හරි. අපි දැන් ආදේශ කරලා බලමු. v සමානයි 5r වර්ග h. ඕකනේ මගේ පරිමාව සොයන සූත්‍රයේ සිලින්ඩරයක් සඳහා පරිමාව 88යි කියලා දෙනවා. ඝන මීටර කියන එක අපි දැනට ආදේශ නොකරමු. 5 වලගේ 7න් 22 කියලා ගන්න කියනවා. r කියන්නේ 7යි 7 ඒවා දෙකක්. උස තමයි අහන්නේ. සෝරි. අරය මීටර වලින් අහන්නේ. r තමයි දන්නේ නැත්තේ යා තමයි හොයන්නේ. උස 7යි කියලා තියෙනවා. හරි. දැන් බලමු අපි කොහොමද වෙන්නේ කියලා. 7ට 7 කැපෙන 88 සමානයි 22යි r වර්ගය. එබැවින් r වැඩි කිරීම r වර්ගය 22. දෙපැත්තම 22කින් බෙදන්න කැපිලා යනවා. r වර්ගය සමානයි 88 22කින් බෙදුවා 4. ඉතින් 4 වර්ගමූලය කීයද බලන්න ඕනේ. 4 වර්ගමූලය r වර්ගය 4. එතකොට වර්ගමූලය වෙන්නේ මේ කැපිලා යනවා 2යි උත්තරය. ඉතින් m අකුර දාන්න මීටර 2. r සමානයි මීටර 2. හරි. r සමානයි මීටර 2. ඉසි දෙක ගාන. අපි 23 වෙනි ප්‍රශ්නට යන්. දී ඇති රූපයේ AE සරලරේඛා ඛණ්ඩය මත D ලක්ෂයේ පිහිටා ඇත. ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර එකක් නම් දී ඇති තොරතුරු ඇසුරින් ACE ත්‍රිකෝණයේ වර්ගඵලය හා ACE ත්‍රිකෝණ ACE කියන ලොකු ත්‍රිකෝණය ABCD සමාන්තරාශ්‍රය දී ඇති AE සරලරේඛා ඛණ්ඩය මත D ලක්ෂයේ පිහිටා ඇත. ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵල 1යි කියලා කියනවා. දැන් මේ රේඛා දෙක සමාන්තරයිනේ. සමාන්තරයි. ඒ වගේම ACE කියන ලොකු ත්‍රිකෝණය ගැන අහන්න. සමාන්තර වෙනවා වගේම අනිත් පැත්තට තවත් සමාන්තර වෙන සමාන්තර ආශ්‍රයකුත් තියෙනවා. දැන් මේ සමාන්තර ආශ්‍ර දෙකක් තියෙනවා. සමාන්තර ආශ්‍ර දෙකක් තියෙනවා. ඒ සමාන්තර ආශ්‍ර දෙකක් හැදුනහම මොකද වෙන්නේ? මේ සමාන්තර ආශ්‍ර දෙක එකිනෙකට සමාන්තර වෙනවනේ. සමාන්තර ආශ්‍ර දෙකේ පාදයකට සමාන්තර. අපි මේ රූපය ඇඳලෙමු නේද? නැත්තම් පැහැදිලි වෙන එකක් නෑ. මේක පැහැදිලි වෙන්නේ නැහැ රූපය ඇඳ නැත්තම්. රූප සරණක් ඇඳලෙමු. මෙතන තියෙන්නේ මේ අර පාඩමක් තියෙන ඕගොල්ලන්ට දන්නවා. ඔයගොල්ලෝ දන්නවද සමාන්තර රේඛාශ්‍රය තල රූප වල වර්ගඵලය කියලා? අන්නේ පාඩම මතක් වෙන විදිහ ගණක් තමයි මේ තියෙන්නේ. පොඩ්ඩක් රූපේ ඇද වෙයි ගණන් ගන්න එපා. අපි මේ තියෙන දත්ත ටික හරියට ලකුණු කරලින් මුලින්ම මම මේක මෙහෙම වෙනවා. හරි. ඊට පස්සේ A B C D E කියලා එනවා. හරි. දැන් බලමු ගන්නට එන්න. දී ඇති රූපේ AE සරලරේඛා ඛණ්ඩය මත D ලක්ෂයේ පිහිටා ඇත. හරි. AE සරලරේඛා ඛණ්ඩය මත D ලක්ෂයේ පිහිටලා තියෙනවා. අපිට ඒක එම මුකුත් මේ විශේෂ විස්තරයක් කියන්නේ නැහැ. ඒ වගේම වර්ගඵලය ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1යි කියලා කියනවා. ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මේ සමාන්තරාශ්‍රයනේ. ඒකේ වර්ගඵල 1යි කියලා කියනවා. තොරතුරු ACE ත්‍රිකෝණය අහන්න. A ව්‍යාකරණ වෙනවා. A මේ ලොකු ත්‍රිකෝණය අහන්න. හරි. දැන් මේ සම්පූර්ණ ත්‍රිකෝණේ සම්පූර්ණ සමාන්තරාශ්‍රයේ වර්ගඵල 1යි. ඒක එකක් වෙනකොට ත්‍රිකෝණයක වර්ගඵලය භාගයක් කියලා එනවා. දැන් මේ ත්‍රිකෝණ කෑල්ලේ වර්ගඵලයත් භාගයයි. කියන්නේ වර්ගඵලයේ භාගය. මේ ත්‍රිකෝණ කෑල්ලේ වර්ගඵලයත් භාගය. හරි. දැන් අනිත් පැත්තට ගත්තොත් සමාන්තරාශ්‍රයේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලයත් භාගයයි. මේකත් භාගය, මේකත් භාගයයි. ඒතර මෙතන හැම එකක්ම භාගය නේද? මේ ත්‍රිකෝණයේ වර්ගඵලය භාගය. ඒතර මේ කොටස භාගයක් වෙනකොට ඊට පස්සේ මේ කොටසත් භාගයක් වෙනකොට
ඒ වගේම කොටසක් තමයි මෙතනක් තියෙන්නේ. අයි මේ සමාන්තර ආශ්‍රයයක් ආයෙ තියෙනවනේ. මෙතන සමාන්තර ආශ්‍රයකුත් තියෙනවා. එකම සමාන්තර රේඛා ප්‍රශ්නයක් තියෙනවා. එකම සමාන්තර රේඛා යුගලය හා තේරුණාද? එකම සමාන්තර රේඛා යුගලය හා එකම ආධාරකයේ අතර පිහිටන සමාන්තර ආශ්‍ර වර්ගඵලයෙන් සමානයි. එතන BC කියලා කියන්නේ එකම ආධාරකය. එකම ආධාරකය. එතකොට මේ තියෙන්නේ එක සමාන්තර ආශ්‍රයක් මේ විදිහට යන්නේ. කොහොමද? BCDA. අනිත් එක BCED. එතකොට මේ සමාන්තර ආශ්‍රය මේ සමාන්තර ආශ්‍රය සමානයි. එතකොට එතන වර්ගඵල 1 1 නේ. වර්ගඵල 1 1 නේ. සමාන්තර ආශ්‍රය වර්ගඵල 1යි. එතකොට ත්‍රිකෝණයක් කියන්නේ සමාන්තර ආශ්‍රයෙන් භාගයක්. එතකොට මේ අපි අඳින ත්‍රිකෝණේ එක කොටසක් තියෙනවා අර යට තියෙන සමාන්තර ආශ්‍රය. යට තියෙන සමාන්තර ආශ්‍රය. එතකොට මට ලියන්න පුළුවන් මෙහෙම ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයෙන් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය භාගයයි ACD ත්‍රිකෝණයේ වර්ගඵලය. හරි. ඊට පස්සේ AN BCDE සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය. සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමානයි භාගයයි EDC ත්‍රිකෝණ. හරි. දැන් සම්පූර්ණ සමාන්තර ආශ්‍රය වර්ගඵල එකයි. එකෙන් කොටසක් කියන්නේ මේ භාගයයි. මෙතනත් එකයි එකෙන් භාගය. එහෙනම් ත්‍රිකෝණේ හැදෙනවා මේ කැලි දෙක එකතු වුනහම ඒ නිසා අපිට කියන්න පුළුවන් ACE ත්‍රිකෝණේ වර්ගඵලය. තැන් දෙකෙන් භාගය තියෙන්නේ භාගයයි 1 cm වර්ග. වර්ග සෙන්ටිමීටර එකක් කියලා එන උත්තරේ. හරි. 23 ඊළඟට 24 වෙනි ප්‍රශ්නය. ඔය විදිහට තමයි ප්‍රශ්නය ටික පෙළ ගැහෙන්නේ. 24 බලමු අපි. එතකොට සමාන්තර රේඛාශ්‍රිත තල රූපවල වර්ගඵලය කියන පාඩමෙන් තමයි මේ ගැහුවේ. ඒතර ඒකේ තීර ටික චුට්ටක් මතක් කරන්නම්. සමාන්තර ආශ්‍ර දෙකක සමාන්තර ආශ්‍ර දෙකක් එකම ආධාරකයේ මත හා එකම සමාන්තරයේ ගොල්ලතර පිහිටුණා නම් ඒගොල්ලන්ගේ වර්ගඵල සමානයි. ත්‍රිකෝණ දෙකක් එකම ආධාරකයේ සහ එකම සමාන්තරයක යුගල අතර පිහිටනවා නම් ඒගොල්ලෝ වර්ගඵලයෙන් සමානයි. ඒ වගේම සමාන්තර ආශ්‍රයක් සහ ත්‍රිකෝණයක් සැලකුවාම එකම ආධාරකයේ සහ එකම සමාන්තරයක යුගල අතර පිහිටන සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලයක දෙගුණයක්. හරි 24 වෙනි ප්‍රශ්නේ බලමු. මේ විදිහට එහෙම වෙනවා. හරි. මේ අගුරෙන් මේක x මේක p k l m කියලා එන. අංශක 25 35 එන. 25යි 35යි. ඔය ටික තමයි විස්තර ටික දාලා තියෙන්නේ. අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. දී ඇති රූපයේ KLM වෙන් මුළු චතුරස්‍රයක් බව පැහැදිලිවම ඒගොල්ලෝ කියලා තියෙනවා. අපිටත් පැහැදිලිව තේරෙනවා. ශීර්ෂ හතර වෘත්තය මත පිහිටනවා. KN රේඛාව P දක්වා දික් කර ඇත. හරි. දී ඇති තොරතුරු අතරින් x වලගේ යනවා. හරි. මෙතන මේ ත්‍රිකෝණයක් දීලා දක්වලා තියෙන්නේ පැහැදිලිවම දන්නවා මේ යගේ හොයාගන්න කියලා. අපි ඒ යගේ හොයමු. LMK ත්‍රිකෝණය සලකමු. ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව කීයද 180යි. ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව 180යි කියන ප්‍රමේය පාවිච්චි කරලා අපි KLM අගේ හොයනවා. 35යි 25යි 30යි 20යි 50යි 60යි 180ෙන් අඩු කරන්න 60ක් 120යි. එහෙනම් KLM 120යි. අනිත් පැත්තට ඔයාලට කියන්න පුළුවන් KLM සමානයි MNP. එහෙනම් KLM 120 ගත්ත නිසා ඒක කෙලින්ම MNP. ඇයි එහෙම වෙන්නේ? වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ලියමු අපි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය
අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. මම මේක ටක් ගාලා ලිව්වා. ඉතින් ඒ ලියන එක අකුරු පැහැදිලි නම් මගේ කියන වොයිස් එකෙන් බලන්න. වෘත්ත චතුරස්‍රයක පාදයක් දී කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. එතකොට වෘත්ත චතුරස්‍රය තමයි මේ තියෙන්නේ. ඒ චතුරස්‍රයේ පාදය දික් කරලා තියෙනවා සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ. මේක අභ්‍යන්තර මේ සම්මුඛ කෝණයට සමාන වේ. මෙතන අපිට ලියන්න පුළුවන් ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව ත්‍රිකෝණයේ කෝණ තුන එකතුව අංශක 180 කියන එක ලියා ගන්න. ඔය විදිහට තමයි එන්නේ. පැහැදිලි? 25 වෙනි ප්‍රශ්නය. මෙතන ප්‍රමේයන් දෙකක් භාවිත කරලා 24 වෙනි ගානට ඒ තමයි වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේයයක්. ඒ වගේම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සම්බන්ධ ප්‍රමේය. එහෙම නැත්නම් වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූර්ණක වේ කියන කතාව පාවිච්චි කරලා අපිට ඒ ගාන හදන්න පුළුවන්. නමුත් එහෙම හදනකොට එහෙම හදනකොට පොඩ්ඩක් කෙටි විදියට සහ වෙලාව ඉතුරු කරගන්න පුළුවන් විදියට අපි සාකච්ඡා කරලා දුන්නේ. මෙතන අගය දීලා තියෙනවා 0.3 කියලා මේ සරල රේඛීය ප්‍රස්ථාරයේ खंडाංකය. මෙතන 2.0 කියලා දීලා තියෙනවා b ලක්ෂය. මේක x මේක 0.0 මේක y අගය y අක්ෂය. හරි. a හා b ලක්ෂණ සරල රේඛා අනුක්‍රමණය සොයන. මෙතනත් සමීකරණය හොයන්න කියලා නෑ. මම සමීකරණය කොකටත් හොයලා දෙන්නම්. අපිට පැහැදිලිවම අන්තක්ඛණ්ඩය කියන්න පුළුවන්. අන්තක්ඛණ්ඩය මම කලින් වීඩියෝ එකක ඔයගොල්ලන්ට කිව්වා අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ සරල රේඛීය ප්‍රස්ථාරයක් y අක්ෂයේ ඡේදනය කරන ස්ථානය. ඒතර y අක්ෂයේ ඡේදනය කරන තැන තියෙන අගය 3. එන අන්තක්ඛණ්ඩය C 3යි. ඒක අහලා නැහැ අපි මම අමතර දැනුමට කිව්වා. දැන් අනුක්‍රමණය අපි හොයමු අහලා තින්නේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. y ඛණ්ඩාංක වෙනස. y වලගේ 3 අපි ගමු මෙයා y2 කියලා. එයාගෙන් අඩු කරනවා මෙයාගේ y ඛණ්ඩාංක බිංදු. x අඩු කරන්න බිංදු අඩු කිරීම 2. 3 බෙදීම 2 හැබැයි ඍණ. ඍණ වලින් උත්තරයක් එනවා 3 බෙදීම 2 කියලා ඍණ. 3න් බිංදුවක් අඩු වෙනවා බිංදුවෙන් 2ක් අඩු. හරි. දැන් අනුක්‍රමණය ආවා. මට ඕනි y සමාන mx ධන c. මේක මේ අහලා නැහැ මේ පේපර් එකේ අනුක්‍රමණය සොයන විතරයි තියෙන්නේ. මෙතනින් එක නතර වෙනවා. නමුත් මම අන්තක්ඛණ්ඩය හොයලා කියලා දීපු නිසා මේකටක් ගල් ලියන්න. y සමාන අනුක්‍රමණය ඍණ 3 බෙදීම 2 ධන c. ධන 3. ඔය විදිහ තමයි සරල රේඛීය ප්‍රස්ථාරයේ සමීකරණය. සමීකරණ. හරි. ඉතින් ඔන්න MCQ ටිකත් හරි. අපි හැදුවා 2017 පේපර් එකේ 16 ඉඳන් 25 වෙනකන් MCQ ටික. ඉතින් ඕගොල්ලන්ට අපහැදිලිතාවයක් තියෙනවා. නැවත නැවත මේ YouTube channel එකේ තියෙන වීඩියෝස් නැවත නැවත වාට බැලුවාම ඒ අපහැදිලි වෙන තැන් ටික හරි ගස්ස ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට අලුත් 2018 ප්‍රශ්න පත්‍රය ඊළඟට අරන් එන්න තියෙනවා. ඉතින් අදට අපි මේ 2017 පේපර් එකේ මේ MCQ ටිකෙන් මේ වීඩියෝ එක අපි නතර කරනවා. ඉතින් ඔයගොල්ලන්ට සුබ දවසක්. අපි අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු.